දන්නවද? ඔබේ මනස ඔබගේ ජීවිතයේ දිශානතිය සහ ප්‍රතිඵලය තීරණය කරන ප්‍රබල චුම්බකයක් කියලා. මනෝවිද්‍යාත්මකව සහ ස්නායු විද්‍යාත්මකව බැලුවාම අප නිතර සිතන දේවල් අපගේ මොළය සක්‍රිය කිරීමේ පද්ධතිය උත්තේජනය කරනවා. අප නිරන්තරයෙන්ම දකින මානසික චිත්‍ර සහ අරමුණු අපගේ මේ සබ්කොන්ෂස් මයින්ඩ් එක විසින් සත්‍යයක් ලෙස බාර ගන්නවා. ඉන්පස්සේ එම සිතුවිලි යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය අවස්ථා සහ සම්පත් සහ පුද්ගලයන් වෙත අපව නිරායසයෙන්ම යොමු කරනවා. ඔබ යමක් මුළු හදවතින්ම විශ්වාස කරලා එය ඔබේ මනස තුළ විෂුවලයිස් කරනකොට එය භෞතික ලෝකය තුළ නිර්මාණය වීමේ පළමු පියවර ආරම්භ වෙනවා. දැන් පැහැදිලි නේද? මනස කියන්නේ හුදෙක් සිතුවිලි විතරක් නිපදවන යන්ත්‍රයක් පමණක් නොවන වගේ.